ඒ බං චූටියා උඹටවත් බං අරුව හම්බුණාද? මේ පැත්තේ නම් ඌ පේන්නවත් නෑ. මාත් මේ හැම තැනම බැලුවා. නෑ බං ඌ පේන්නවත්. කොහේ ගියාද බං? ඊයේ රෑ අපිත් එක්ක නිදන් ගත්තනේ. නැගිටලා බලනකොට මිනිහ නෑ. අඩෝ උට කරදරයක්වත් වුණාද බං? ඒක තමයි බං මාත් මේ හිතුවේ. උට මොන හරි වුණාද කවුද? හැබැයි පුතෝ මේ ගමේ නම් වෙන දේවල් එක්ක බලනකොට හොල්මනක් ගැහුවද කවුද? මං අහගෙන හිටියා උඹලගේ උකුන් සෙයියක් කතා වෙනවා මේ ගමේ හොල්මන් ඉන්නවා කියලා. මට නම් බයෙත් බෑ බං අරූ ගැන. මේ උඹලටවත් අර හිච්චි කොල්ලව හම්බුනේ නැද්ද? කොහේ හම්බෙන්නද උකුන් සීයේ? දැන් අපි කීයේ ඉඳලාද මෙතන හොයන්නේ? කිසිම ඕඩුවාවක් නෑ. මටත් ඕකමයි බං. මේ ගමේ කිසිම කෙනෙක් මේ කොල්ලව ඇහැටවත් දැකලා නෑනේ. මේ උකුන් සීයේ අපිට අපේ හිච්චි ඉන්න හරිම තැන හොයාගන්න කිසිම විකල්පයක් නැද්ද? දැන් බං කරන්න එකම එක දෙයයි තියෙන්නේ. ඒ මොකක්ද උකුන් සීයේ? මේකයි බං. උඹ දන්නවනේ අර අඹ ගහ ගාව ගෙදර ගුරුන්නාන්සේ. අපෝ උකුන් සීයේ මං ඒ ගුරුන්නාන්ස සීයව දන්නවා. බොහොම හොඳයි බොහොම හොඳයි. දැන් උඹලා දෙන්න ගිහිල්ලා ඒ ගුරුන්නාන්සේ සීයව අපේ ගෙදරට එක්කගෙන වරෙන්. ඊට පස්සේ ගුරුන්නාන්සේ සීයා මතුරලා ඔය කොල්ලා ඉන්න තැනක් හොයාගන්නටයි උඹලා රෑ වෙන්න කලින් ඉක්මනින් ගිහිල්ලා අපේ ගෙදරට ගුරුන්නාන්සේ සීයව එක්කගෙන වරෙන්. හොඳයි උකුන් සීයේ. ගුරුන්නාන්ස සීයේ මම මීට කලින් නම් මේ ළමයි දැකලා නෑ. අට නිච්චියෙකුත් නෑ. මොකද්ද කාරණේ ළමයි මාව හෙව්ව? අනේ ගුරුන්නාන්ස සීයේ මම තමයි චූටියා. අර ඉස්සර මේ පැත්තේ ආවේ එහෙම. උකුන් සීයා තමයි අපේ සීයා. මේ ළමයා නෙමේ. දැක්ක කල්ලිතින් පොඩි කාලේ දැක්කට පස්සේ ඉතින් මේ අදනේ දැක්කේ. ඉතින් ළමයෝ මොකද මේ හදිස්සියෙම මාව හොයාගෙන මෙහෙට ආවේ? අනේ ගුරුන්නාන්ස සීයේ අපිට ලොකු කරදරයක් වුණා. ඒ මොකක්ද ළමයෝ? මේකයි ගුරුන්නාන්ස සීයේ අපි මෙහේනකුට යාළුවෝ දෙන්නෙකුත් එක්කගෙන යාවේ. එක්කෙනෙක් තමයි මේ මෙතන ඉන්නේ. ඉතිරි යාළුවා නැති වුණා. ඒ කිව්වේ ළමයෝ නැති වුණයි කිව්වේ මොනව වෙලාද? අපි තුන්දෙනා ඊයේ රෑ නිදාගෙන හිටියේ. ඊට පස්සේ අපි නැගිටලා බලනකොට අපේ අනිත් යාළුවා නැහැ. අපි හැම තැනම හෙව්වා. ගමේ හැම තැනකම බලලයි ගුරුන්නාන්ස සීයව හොයාගෙන ආවේ. මේක නම් සුළුපටු කාරණයක් වෙන්න බෑ. එහෙනම් ළමයිනේ මම ගෙදරට එන්නම්කෝ අඩුම කුඩුම ටිකක් අරගෙන මොකද්ද වෙලා තියෙන්නේ කියලා හරියටම බලන්න. එහෙනම් ඔය ළමයි දෙන්නා ගෙදරට දැන් යන්න. මම ඉක්මනින් එනවා ඕන කරන කලමනා ටිකත් අරගෙන. හරි ගුරුන්නාන්ස සීයේ. අපි හිතපු තරන්නම් බය වෙන්න
ලොකු කාරණාවක් නම් නෙවෙයි මේක. ඒ කිව්වේ ගුරුන්නාන්සේ මෙහිමයි. අපි හිතාගෙන හිටියේ අමුමිස්ස දෝෂයක් මේ ළමයට හරදරයක් කරන්න ඇති කියලනි. එහෙම කිසිම දෙයක් වෙලා නෑ. ළමයා මේ වෙලාවේ සිහිය නැති වෙලා තමයි ඉන්නේ. අර මහ කැලෑවි ඒ ළමයා දැනටමත් ඉන්නවා. ඔයාලට දැම්ම ගියොත් ඒ ළමයව හොයාගන්න පුළුවන්. ඒකට යන එක නම් ලේසි කාරණාවක් නම් නෙවෙයි. එන්නම හින දරුණු භයානක කැලෑවක් ඒක. මේ ගෙදර නිදාගෙන හිටපු කොල්ලට එක පාරටම ගුරුන්නාන්සේ මොකද වුණේ? එක පාරම ඒ ළමයා කැලෑවකට ගියේ කොහොමද? ඒක නම් උන්නහි හරියටම පෙන්නුම් කරේ නෑ. දැනට ඔය ටික තමයි හරියටම මට කියන්න පුළුවන්. ගුරුන්නාන්සේ සීයේ එතකොට අපි කොහොමද අපේ හිච්චි හරියටම කැලේ ඉන්න තැන හොයාගන්නේ? ඒකට නම් ළමයි මට කිසිම උත්තරයක් දෙන්න හරියටම බෑ. ඔයාලටම තමයි කොල්ලව හොයාගන්න වෙන්නේ. හැබැයි කොල්ලනි මේක මතක තියාගන්න. ඒ කැලේ බලගතු ආත්ම පිරුණු මහ කැලෑවක් ඒක. ඉතින් ඔයාලා ඒකට යන එක හරිම භයානකයි. එතකොට ගුරුන්නාන්සේ සීයේ අපි කොහොමද ඒ හොල්මන්ගෙන් බේරිලා අපේ හිච්චිව හොයාගෙන යන්නේ? ඒකනේ ගුරුන්නාන්සේ මේ ළමයි කොහොමද ආරක්ෂා වෙන්නේ? ඒ දේට මම මතුරපු යන්තරයක් දෙන්නම්. ඒක ඔයාලා ගාව තියෙනකම් ඔය කිසිම බලගතු ආත්මයකට කිසිම කරදරයක් ඔයාලට කරන්න බෑ. හොඳට මතක තියාගන්න. මොන දේ වුණා මොන යක්ෂ බැල්නාම කිසිම වෙලාවක යන්තරේ නැති කරගන්න එපා. මොන දේ වුණා යන්තරේ ඔයාලා ළඟින්ම තියාගන්න ඕන. අඩෝ බං අපිට මේකෙද බං යන්න තියෙන්නේ? බලහංකෝ මාර කන්දන්නේ බං. කන්ද නම් මොනාද බං? අන්න අර කැලෑව බලපංකෝ. අඩෝ අම්මට සිරි වෙනවනි බං. බං අඩෝ යන්න ඕනෙද? බං යමංකෝ. අඩෝ ගෙදර යමන් බං. උඹට පිස්සුද බං? යකෝ ඉච්චියාව දාලා දැන් ගෙදර යමන් කියලට කියන්නේ. යකෝ අපි අද ගෙදර ගියොත් අරුව බේරගන්නේ කවුද? රෑ වෙනකුට අරුවට මොන වගේ මොනව වෙයිද කවුද? පිස්සු නැතුව බයයි තමයි. ඒත් යමන් බං. හිච්චි උඹ ඉන්නවද? හිච්චි අඩෝ හිච්චි උඹට ඇහෙනවද? අඩෝ මයිකා බලපන් බං. අඩෝ මොකද බං? ඔහොම බලපංකෝ. ඔහොම කෙලින් බලපංකෝ. අරේ අම්බෝ අඩෝ බං. අඩෝ මොකද බං එන්නේ? අඩෝ මේ පැත්තට එන්නේ බං. අඩෝ ගනින් මයිකා ගනින් බං යන්තරේ. අඩෝ ගනින් ඉක්මනින් ගනින්.